සුබ දවසක්. මේ Java Institute Advanced Technology ආයතනයේ ස්කෝලර්ෂිප් එකට සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එකකට හදපු මේ 2D ගේම් එකක්. මේ ගේම් එකේ නම Zombie Attack. මේ ගේම් එකේ නම Zombie Attack. මේක හදලා තියෙන්නේ HTML, CSS, JavaScript තුනම එකතු කරලා ලින්ක් කරලා හදලා තියෙනවා. ඒක වඩා අන්තිමට බලමු. දැන් මේ ගේම් එක ප්ලේ කරනවා. මේ ගේම එකේ එන්ටර් එක ප්‍රෙස් කරුවොත් ස්ටාර්ට් වෙනවා ගේම එක. ගේම එක එන්ටර් එක ප්‍රෙස් කරුවොත් ස්ටාර්ට් වෙනවා. ඒ වගේම ස්පේස් එක ප්‍රෙස් කරුවොත් ඇටැක් වෙනවා. නයිට්ලා zombie ළඟ ගිහිල්ලා ඇටැක් පහක් විතර ගැහුවොත් UWIN කියලා එලර්ට් එක දෙනවා. ඒ වගේම ගන්න නැතුව හිටියොත් ටයිම් රිමේනින් වෙනවා. අපිට විනාඩි 50ක් තමයි දීලා තියෙන්නේ. ඒ විනාඩි 50 ගන්න නැතුව හිටියොත් ගේම් ඕවර් කියලා එලර්ට් එක එනවා. ඒ වගේම තමයි මේ සෙටප් කරලා තියෙන්නේ. මේ කෝඩ් එක අන්තිමට බලමු. දැන් මම ගේම් එක ප්ලේ කරනවා. හරිනේ. ඇටැක් කරනවා. මේ ඇටැක් එක එකම දීලා තියෙන්නේ. අනිත් ඇටැක් එකට බලන්න කවුන්ට් වෙනවා. හරිනේ. මෙන්න උඩින් ඇටැක් කරනවා. තව පාරක් ඇටැක් කරනවා. තව පාරක් අර බලන්න තව පාරක් ඇටැක් කරනවා. තව ඇටැක් එකක් තමයි තියෙන්නේ. හරිනේ. තව පාරක් කරලා UWIN කියලා ඇටැක් ආවා. දැන් රීලෝඩ් වෙනවා. හරිනේ. බලන්න. එහෙම තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ. තව පාරක් ප්ලේ කරනවා. බලන්න දැන් රිමේනින් වෙනවා. ඒක ලගබිලා යනවා. කරනවා. මේ ඇටැක් එක ෆ්‍රී එකේ අනිත් ඇටැක් එකකට කොන්ඩෝම් වෙනවා. හරිනේ. බලන්න ඇටැක් කරනවා. ඇටැක් කරනවා. තව පාරක් ඇටැක් කරනවා. බලන්න ඇටැක් කරනවා. ඇටැක් කරනවා. අනේ කෝඩ් එක දෙන්න බලමු. දැන් බලන්න මේක තමයි අපේ ගේම් එක හැදුවේ කෝඩ් එක. හරිනේ. මේකෙන් index.html, style.css, strip.js JavaScript. හරිනේ. එහෙම සෙටප් එහෙම මේ තුලින් තමයි අපි හදන්නේ ගේම් එක. හරිනේ. index.html මේකෙන් හදන්නේ අපි ඉමේජ් එක දුන්නේ නේ. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් එක දුන්නා. ඒ වගේම නයික් ඉමේජ් එක දුන්නා. zombie ඉමේජ් එක දුන්නා. time remaining කියලා sentence එක දුන්නා. එහෙම හදන එක තමයි මේකෙන්. මේකෙන් තමයි එහෙම හදන්නේ. කොහමද HTML එක තමයි හදන්නේ. මෙන්න බලන්න HTML එකෙන් තමයි main part එක. HTML main part එක HTML part දෙකක් තියෙනවා. header part කියලා body part කියලා දෙකක් තියෙනවා. ඒක main part එකේ තමයි ඔක්කොම link කරන්නේ. HTML part එකේ තමයි JavaScript link කරනවා. CSS link කරනවා. main part එකේ තමයි බලන්න. මේ header part එක මෙන්න HTML මෙන්න header part එක. මේ header part එකේ තියෙනවා title එකක්. title එකේ බලන්න zombie attack කියලා title name එකක් දාලා තියෙන්නේ. අනේ ඒ වගේම header part එකේ තමයි CSS එක link කරලා තියෙන්නේ. මෙන්න බලන්න. මේ CSS part එක link කරලා. හරි. header part එක තමයි CSS එක link කරන්නේ. මේ ඔක්කොම body part එක. හරිනේ. මේ ඔක්කොම body part එක. බලන්න body part එකේ අන්තිමේ body part එක close tag එකේ up එකේ තමයි මේ JavaScript එක link කරලා තියෙන්නේ. body part එකේ closing tag එකේ up එකේ තමයි JavaScript එක link කරලා තියෙන්නේ. ඒක තමයි මේ game එක setup කරලා තියෙන්නේ. මේ part එකේ body part එකේ ඉස්සෙල්ලම setup කරලා තියෙන්නේ අපේ run image එක. හරි කොහමද යනවනේ කියලා ඒ work image එක කොහමද setup කරනවනේ කියලා ඒ ඔක්කොම මේ setup කරලා තියෙන්නේ. හරි ඒක run image එක night image එක. ඒ වගේම මේක zombie image එක. අනිත් එක background image එක. ඒ වගේම අනිත් එක zombie image එක. එහෙම setup කරලා තියෙන්නේ. මේක welcome part එක. අපේ ඉස්සර ආවනේ game එකේ. ඒක welcome part එක මේ ටික. ඒ වගේම මේක අපි count එකකට හැදුවේ image එක image setup එක. මේක JavaScript එකේ link කරපු එක. හරිනේ. ඒ වගේම තමයි style.html style.css ඒක හදලා තියෙන්නේ. මේක style.css කියන්නේ අපි හදපු image එක ඒක කොහොම ඒකට ඩිසයින් කරන එක තමයි මේක. CSS එකෙන් තමයි text එක image එක ඩිසයින් කරන්නේ. හරිනේ. ඒ වගේම background එක ඩිසයින් කරන්නේ CSS එකෙන් තමයි. බලන්න background එක මෙන්න බලන්න background JPG එක දාලා තියෙනවා. ඒ වගේම background size එක දාලා තියෙනවා කොහොමද දෙන්න ඕනේ කියලා.
ඒ වගේම ටයිම් රිමේනින් එක ටයිම් රිමේනින් ෆොන්ට් එක මොනවද වෙන්න ඕනේ ඒ වගේ ෆොන්ට් සයිස් එක ඔය ෆොන්ට් බෝල්ඩ් එහෙම සෙටප් කරලා තියෙනවා. ඒ වගේම නෙයිට් එක හරි නෙයිට් zombie එකේ එහෙම සෙටප් කරලා තියෙන CSS එකෙන් CSS එකෙන් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේ කවුන්ට් මෙන්න ඉමේජ් එක සෙටප් කරලා බලන්න එහෙම සෙටප් කරලා තියෙන්නේ. ඒ වගේම JavaScript එකේ තමයි මේන් එක. එහෙම ඒක මොනවද කරන්න කියලා නම් අපි සෙටප් කරේ ඩිසයින් කර ඉමේජ් එක ඒකට ඇනිමේෂන් එක දෙන්න තමයි මේ JavaScript එකේ සෙටප් කරන්නේ. හරිනේ? JavaScript එකේ මේන් පාත් එක JavaScript එකේ අපි ෆන්ක්ෂන් එක දෙනවා. ඒ වගේම ඇනිමේෂන් වෙනවා. මේ ස්ටාර්ට් ෆන්ක්ෂන් එකේ ස්ටාර්ට් එන්ටර් කියලා බටන් එක ප්‍රෙස් කරුවොත් මොනවද කරන්න ඕනේ කියලා මේ කන්ඩිෂන් දාලා තියෙනවා. if කන්ඩිෂන් දාලා තියෙනවා. මොනවද කරන්න කියලා. ඒ වගේම සෙටප් කරලා තියෙන්නේ. නේ? එන්ටර් කරුවාම රන් වෙන්න ඕනේ. මොනවද? මේ නෙයිට් රන් වෙන්න ඕනේ. ඒ වගේම මේ zombie රන් වෙන්න ඕනේ. ඒ වගේම ටයිම් රිමේනින් වෙන්න ඕනේ. ඒ වගේම සවුන්ඩ් එක ප්ලේ වෙන්න ඕනේ. එහෙම සෙටප් කරලා තියෙන්නේ. වෙල්කම් සෙටප් එකක හරිනේ. ඒ වගේම ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා මොනවද වෙන්න ඕනේ කියලා ඒ සෙටප් එක දාලා තියෙන්නේ. හරිනේ. අන්න මේ variable එකක් කොහොමද? අනේ මේ variable set එකක්. මේ බල ෆන්ක්ෂන්. නෙයිට් ඇනිමේෂන් එකේ ෆන්ක්ෂන් මොනවද කරන්න ඕනේ කියලා දීලා තියෙන්නේ. නෙයිට් ඇනිමේෂන් එකේ තමයි සෙටප් කරන්න ඕනේ කියලා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි zombie ඇනිමේෂන් එකේ ෆන්ක්ෂන් එකට මොනවද කරන්න ඕනේ කියලා සෙටප් දීලා තියෙන්නේ. මේ time ඇනිමේෂන් එකේ ෆන්ක්ෂන් එක මේක කොහොමද? ඒ වගේම තමයි attack ඇනිමේෂන් එකේ ෆන්ක්ෂන් එක මේක. හරිනේ. ඒ වගේම මේ අපි attack කරනකොට ඉතින් කියනවා කියලා මේ attack එකක් දාලා තියෙන්නේ කොන්ඩෝම් වෙන්න කියලා. ඒ වගේම මේක අපි zombie එක ගහනකොට නෙයිට් zombie එක ගහනකොට උඩින් කොන්ඩෝම් වෙන මේ image එක zombie के लाइफ के कोड में ये घर में मैं सेटअप कर लेती है बच्चे रहते हैं मैं गेम सेटअप का अदर दिन में देन वीडियो चिकन करना थैंक यू